සුබ දවසක් ඔයාලා හැමදෙනෙක්ටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා මාධව ටෙක්ටිව්ස් YouTube channel එකේ තවත් අලුත් එපිසෝඩ් එකකට. අදත් ගොඩක් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ WhatsApp channel එකක් කොහොමද හරියටම හදාගන්නේ කියලා. වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න කියලා මතක් කරනවා. මොකද මේ වැඩේ හරියටම කරගන්නේ කොහොමද කියලා මම step by step කියලා දෙනවා. අපි වැඩිය කතා නැතුව යමු අද වීඩියෝ එකට. සුපුරුදු විදියට වීඩියෝ එකෙන් එකතු වෙන මම මාධව සේනානායක. මුලින්ම ඔයා WhatsApp එක ඕපන් කරගන්න. ඊට පස්සේ updates නැත්නම් status section එක select කරගන්න. channel එක create කරගන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඒ තමයි මාධව ටෙක්ටිව්ස් videos බලන 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක් වගේ තමයි channel එක subscribe කරලා බලන වීඩියෝ එකට like කරන්න. ඉතින් මම පුංචි ඉල්ලීමක් කරනවා පහළ තියෙන subscribe button එක subscribe කරලා bell icon එකත් enable කරලා බලන මේ වීඩියෝ එකටත් පුංචි like එකක් දාන්න කියලා. වීඩියෝ එකට like කරන එක channel එක subscribe කරන එක ප්‍රේක්ෂක ඔයාට පුංචි දෙයක් වුණාට ඒක අපිට ගොඩාක් ලොකු feedback එකක්. ඉතින් පහළින් තියෙන subscribe button එක subscribe කරලා bell icon එකත් enable කරලා බලන මේ වීඩියෝ එකටත් like කරන්න කියලා මතක් කරනවා. හරිනේ. අපි දැන් යමු ආයෙත් වීඩියෝ එකට. හරි. දැන් අපි ඉන්නේ updates වල. එහෙමත් නැත්නම් status වල ඉන්නේ. මම follow කරන එක channel එකක් තියෙනවා. ඒ වගේම recommended කරන අනිත් channels මෙතන තියෙනවා. ඊට පස්සේ පල්ලෙහාට scroll down කරාම මෙතන තියෙනවා create channel කියන option එක. අපි ඒක touch කරගන්න ඕනේ. ඊට පස්සේ continue කරගන්න. දැන් අපි create කරන්න බලාපොරොත්තු වෙන channel name එක මෙතන type කරගන්න ඕනේ. හරි දැන් මම ටයිප් කරගත්තා මගේ නම. ඒ වගේම අපිට පුළුවන් අපිට ෆොටෝ එකක් මෙතනින් අප්ලෝඩ් කරගන්න. add photo කියන එක ටච් කරලා අපිට පුළුවන් ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න. මම ෆොටෝ එකකුත් අප්ලෝඩ් කරගත්තා. channel name එකකුත් ටයිප් කරගත්තා. දැන් අපිට පුළුවන් create channel කියන එක ටච් කරගන්න. ඔන්න අපි channel එකක් create කරගත්තා. දැන් අපිට පුළුවන් කට්ටියට invite කරන්න මේ channel එකත් එක්ක join වෙන්න කියලා. මම දැනට මේ step එක skip කරගන්නවා. ඔන්න යාළුවනේ අපි WhatsApp channel එකක් create කරගත්තා. මේ වීඩියෝ එක බලද්දි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් comment එකක් දාලා තියන්න. අනිවාර්යෙන් මම comments වලට උත්තර දෙනවා. තවත් මේ වගේ interesting වීඩියෝ කින් හම් වෙනකන් අදට මම sign out වෙනවා. ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්.